ආයිබෝවන් වෝඩයිරි තුලින් අදත් යුක්‍රේන යුද භූමියේ අලුතෙන්ම නිකුත් වුණු වීඩියෝ දර්ශන පෙළක් ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. බලන්න මේ වීඩියෝ දර්ශන පෙළ. මුල්ම වීඩියෝ දර්ශන පෙළ නිකුත් කළ තිබෙනේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය. මේ රුසියානු ඩ්‍රෝනයක් මගින් වීඩියෝ ගත කළ දර්ශන පෙළක්. මේ රුසියානු සෙබළුන් දෙදෙනෙක් ඉන්ෆිල්ට්‍රේෂන් මිෂන් එකක. මේ බොහෝ වෙලාවට පොක්‍රොස් ඩිරෙක්ෂන් එකේ. ඉතින් මේ රුසියානු සෙබළුන් දෙදෙනා ඉදිරියට ගමන් කරනවා මේ නිවාස පේලියක් අතරින්. මේ රුසියානු ඩ්‍රෝනය ඔවුන්ට අම්මාකාරයකට ඔවුන්ගේ ගමන් මාර්ගය පිළිබඳ ඔවුන්ගේ මෙහෙයුම් මැදිරියත් සෙබළුන් දෙදෙනාත් අතර සම්බන්ධීකරණය කරනවා. හැබැයි මේ වීඩියෝ දර්ශන පෙළ ඉතාමත් ත්‍රාසජනකයි. මේ රුසියානු සෙබළුන් දෙදෙනාට ඌරෙක් මුණ ගැසෙනවා. මේ ඌරා මේ අම්මාකාර නිවසක ඇති කරන ලද ඌරන් විය යුතුයි. නමුත් මේ සටන් නිසා බොහෝ සතුන් ප්‍රමාණයක් අසරණ වෙලා ඉන්නේ. ඉතින් මේ රුසියානු සෙබළුන් දෙදෙනා ගමන් කරන දිශාවෙන් ඌරා ඉදිරියට ගමන් කරනවා. අවාසනාවකට ඌරා බිම් බෝම්බයකට ගොදුරු වෙනවා. හැබැයි රුසියානු සෙබළුන් දෙදෙනාගේ වාසනාවට තමයි ඌරා බිම් බෝම්බයට හසු වෙන්නේ. මේ යුක්‍රේන යුද භූමියේ බිම් බෝම්බ ඇතිරීම ඉතාමත් ප්‍රබල ලෙස සිදු වෙනවා. ඉතින් මේ රුසියානු සෙබළුන් දෙදෙනා බොහෝ වෙලාවට මේ බිම් බෝම්බයට හසු වෙන්න තිබුණා. නමුත් ඔවුන් දෙදෙනාගේ වාසනාවට මේ ඌරා නිසා ඔවුන් දෙදෙනා බේරුණා. හැබැයි ඌරා බිම් බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ යම් ආකාරයට විශාල තුවාල ප්‍රමාණයක් සිදුවන බවක් පේනවා. හැබැයි ඔහුගේ දෛවය පිළිබඳ අවසන් රූපරාම පෙළක් දක්නට ලැබෙන්නේ නැහැ. හැබැයි රුසියානු සෙබළුන් දෙදෙනා තමන්ගේ ඩිරෙක්ෂන් එක වෙනස් කරලා ඔවුන් ඉදිරියට ඇදෙනවා. මේ රුසියාව 2 men 3 men එහෙම නැත්නම් දෙදෙනාගේ කණ්ඩායම් 3 දෙනාගේ කණ්ඩායම් යොදාගෙන තමයි මේ ඉන්ෆිල්ට්‍රේෂන් මිෂන්ස් කරන්නේ. ඉතින් එවැනි මිෂන් එකක් තමයි මේ විදියට මේ රුසියානු ඩ්‍රෝන් එක වීඩියෝ ගත වෙන්නේ. දෙවෙනි වීඩියෝ දර්ශන පෙළ නිකුත්ව තිබෙන්නේ කුමන පාර්ශවයෙන්ද කියලා පැහැදිලි අදහසක් නැහැ. නමුත් යුක්‍රේන වැසියෙක් තමයි මේ විදියට මේ වීඩියෝ දර්ශන පෙළ ලබාගෙන තිබෙන්නේ. මේ යුක්‍රේනයේ ඔඩෙසා ප්‍රාන්තයේ ස්මයිල් කියන පෝට් සිටි එක. ඩැනියුබ් ගංගාව කළු මුහුදට වැටෙන ස්ථානයේ පිහිටි නගරයක් තමයි ස්මයිල් කියන්නේ. එහි විශාල වරායක් පිහිටා තිබෙනවා. ධාන්‍ය අපනයන කිරීම බොහෝ වෙලාවට සිදු වෙන්නේ මේ වරායෙන්. ඉතින් රුසියාව නිතරම මේ වරායට ප්‍රහාර එල්ල කරනවා. ඉතින් එවැනි ප්‍රහාරයක් මේ රුසියාවේ ජෙරේනියම් 2 එහෙම නැත්නම් ජෙරාන් 2 ඩ්‍රෝන කිහිපයක් මේ වරායේ නවතා තිබෙන ටැංකර්ස් වලට ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතාමත් ප්‍රබල ප්‍රහාර කිහිපයක් එල්ල වෙනවා. ඉතින් යුක්‍රේන ගුවන් ආරක්ෂණ පද්ධති සුළුවයි වලින් දැඩි ලෙස පහර දුන්නත් මේ ජෙරේනියම් 2 ඩ්‍රෝන දෙක බිම දමන්න බැරි වෙනවා. ඩ්‍රෝන දෙක ඉතාම සාර්ථකව තමන්ගේ ඉලක්කයට යනවා. බලන්න මේ වීඩියෝ රාමු පෙළ. තුන්වෙනි වීඩියෝ දර්ශන පෙළ නිකුත් කළ තිබෙන්නේ රුසියාව පාර්ශවයෙන්. බොහෝ වෙලාවට රුසියාවේ වීඩියෝ දර්ශන YouTube එක Reddit හරහා එනවා එළියට අඩුයි. හැබැයි යුක්‍රේනයේ පැත්තේ වීඩියෝ ඕන තරම් එළියට එනවා. ඉතින් ඒ නිසා මේ රුසියානු Telegram channels වලින් තමයි මේ වීඩියෝ දර්ශන ගන්නෙ. මේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ නිකුත් කරන ලද මේ ඔවුන්ගේ ඩ්‍රෝන බලකාය විසින් යුක්‍රේන ඉලක්ක හසු කර ගන්න ආකාරය. ඉතින් රුසියාවේ ඩ්‍රෝන ප්‍රහාර දැන් යුක්‍රේනට වඩා වැඩි. රුසියාව මුලදී පසුපසින් සිටියත් දැන් ඔවුන්ගේ මේ FPV ඩ්‍රෝන්, සුයිසයිඩ් ඩ්‍රෝන් ඉතාමත් ප්‍රබල ලෙස යුක්‍රේනට අභියෝගයක් කරලා තිබෙනවා. ඇත්තටම ගත්තොත් යුක්‍රේන ඩ්‍රෝන බලකාය දැන් බොහොම දුර්වල තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා. ෆස්ට් පර්සන් view එහෙම නැත්නම් FPV ඩ්‍රෝන මේවා කමර්ෂල් ඩ්‍රෝන යොදාගෙන ඉතාමත් මිලෙන් අඩුව සකස් කරන ලද ඩ්‍රෝන. ඉතින් මේ ඩ්‍රෝන වලට RPG බෝම්බ සවි කළා. රුසියානුවන් ඊට අමතරව ෆයිබර් ඔප්ටික් කේබල් සවි කරනවා. ඒ ඉලෙක්ට්‍රොනික ජෑමින් වලින් බේරෙන්න. ඉතින් මේ විදිහට ඉතා මිලෙන් අඩු මේ ඩ්‍රෝන ඉතා විශාල වටිනාකම යුද ටැංකි සන්නද්ධ රථ වලට ඉතාමත් ප්‍රබල තර්ජනයක්. ඒ නිසාම දැන් යුද ටැංකි සන්නද්ධ රථ මේ යුද භූමියේ නැහැ. හැබැයි මේක දෙපාර්ශ්වයෙන් එක විදියට බලපාන. හැබැයි දැන් රුසියානුවන් මේ FPV ඩ්‍රෝන යොදා ගැනීම ඉතා වැඩි. යුක්‍රේනට වඩා ඉතා විශාල ලෙස වුන් යොදා ගන්නවා. එකවර ඩ්‍රෝන කිහිපයක් එකම ඉලක්කයට එවනවා. ඉතින් මේ වීඩියෝ දර්ශන පෙළ බලන්න. මේ වීඩියෝ දර්ශන පෙළේ රුසියානුවන් ගන්න ඉලක්ක ඉතාමත් පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් වෝඩ් ඩයරි channel එක තුලින් ඉදිරියේදී තවත් මෙවැනි අලුත් වීඩියෝ දර්ශන සමග පැමිණෙන්නම්. ඔබට යුක්‍රේන යුද භූමියේ අලුත්ම තත්ත්වය දැනගන්න අපගේ සිව් දෙස channel එක සමග එකතු වෙන්න. අදට සමුගන්නම් ඔබට සුබ දවසක්.